සමාජ මාධ්‍යෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය ප්‍රචලිත කරන්න වෙරදරන අපේ හාමුදුරු කසාවත ගැන ලස්සන කවි කියනවා. අපිට ඇහෙනවා TikTok එකේ. නවගත්තේගම සිරි සුගත හාමුදුරු. උත්සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි හාමුදුරනේ. කවිය කියන්න හාමුදුරනේ අපි හැමෝටම ඇහුණු කත්නෝරු හාමුදුරුවන්ගේ මේ වීඩියෝත් එක්ක ගොඩක් අපි දැක්ක මේ දවස්වල. ඔව්. ගොඩක් අය ඒ කත්නෝරු හාමුදුරන්ගේ බණත් එක්ක යටින් ගියපු කවි ටිකක් හාමුදුරුවන්ගේ හඬ ඇහුණා. ඇහුණා. ඒක පොඩ්ඩක් ගායනා කරන්න හැමෝම දන්නවා ඒ කවිය. සුවපත් කර සිත් බන පද ගලනවා සිසිලස මුසුවේ පටාපතේ හාමුදුරුවනි දැනෙන වාගයක් මට නං පින් සරු කසාවතේ අග යන්නෙමි වැඩ හිඳිනා පරපුර තුන් තිස් පැයදිම සදා සිතේ රට ජාතිය වෙනුවෙන් පෙරමුණගත් සංගරුවනයි හෙට අනාගතේ සංගරුවනයි හෙට අනාගතේ සාදු හාමුදුරනේ TikTok එකේ දැන් මේ වෙද්දී හැම තැනකම බණ ඇහෙනවා. හාමුදුරනේ අන්තිමටම බණකට වැඩි කවද්ද? අද බණ ඉවරලා වැඩි. ඒතර ඒ හාමුදුර වැඩි බණට පහුගිය කාලයකට වඩා සෙනගක් ඇවිල්ලා හිටියද? ලොකු වෙනසක් අපේ දැන් ඉස්සරට වඩා ඉස්සරට වඩා. ඒ කියන්නේ මිනිස්සු බණ අහන්න යොමු වෙලා. විශේෂයෙන් මේ වෙනස මොකක්ද කිව්වහම වෙනදා ඉන්න පිරිසට වඩා තරුණ පිරිස වැඩි වෙලා. තරුණ පිරිස ලේසියෙන් බණ ඇහුවේ නැහැ. ඇහුවේ නැහැ. බණ අස්සවන්න හැදුව කොට දෙන්නේ. හැදුවා. අහන්නවත් දැන් ධර්මාසන ඉස්සරහ වාඩි වුන්නේ පිටිපස්සේ බෝධි ප්‍රාකාරය ගාව චෛත්‍යයසේ කරවල තැනක තමයි බණ ඇහුවේ. දැන් ඉස්සරහටම ඇවිත් වෙනදා නැති සිරියාවන්තකමකින් බණ අහනවා. TikTok එකේ Facebook එකේ වැඩිපුරම වීඩියෝස් අර වැරදි එනේන ජරාවත් එක්ක හිටපු කොල්ලොත් කෙල්ලොත් දැන් වැඩි කාලයක් අර ෆෝන් එකේ ටයිම් එක 100ට 100ක් බලනවනේ අපි බැටරි ඉවරනකම් බලනවනේ. වැඩිම කාලයක් අපි බැටරි ඉවර කරගන්නේ බණ අහලා කියලා කමෙන්ට් වල තියෙනවා ආමුදුන්නේ. ඔව්. ඒ කියන්නේ කොල්ලෝ කෙල්ලෝ බණ අහන්න පුරුදු වෙලා තියෙනවා. පුරුදු වෙලා. 2025ට බුදුහාමුදුරන්ගේ ධර්මය ගලපන්න ස්වාමීන් වහන්සේ කවියෙන් වෙරදරනවා. ඒතර කවියෙන් කියන එක ලේසි කාර්යයක් නෙමෙයි. කනට ඇහෙනවා, අපිට ඇසෙනවා, හදවතට දැනෙනවා. ඒක ජීවිතයටත් අපිට ප්‍රයෝජනවත් වෙනවා.